මට මේක දිහා බලලා මොකක් හරි විස්තරයක් කියන්න. මේ නම ආරච්චක් කර උගන්නන්නේ. ඔයාලට මොකද්ද මේ ගැන හිතෙන්නේ දැක්කාම? මේක දැක්කාම මොකද්ද හිතෙන්නේ? මේ චක්‍රේ ලියලා තියෙන්නේ. අපි සීරියස් මුත් දාගෙන බලන්න එපා. බලලා කියන්නේ. මොකක්ද අවුල? අවුන්නේ නැහැ. එකේව දෙකක් තියෙනවා. 9 times 8 කීයද? 9 times 8 72 නේ. නේ? අපි මේක මේ දවසක් ඇල්බර්ට් අයින්ස්ටයින් මම හිතන්නේ ලෙක්චර් එකකට ගිහිල්ලා මේක බෝඩ් එකේ ලියලා. ඔයාලා වගේම තමයි. මම ඔතන හිටියත් මමත් එහෙම තමයි. හරි? ඇල්බර්ට් අයින්ස්ටයින් මේක ලියලා අහලා මොකද්ද ඔයාලට මේකෙන් පේන්නේ කියලා. ඒක එක වැරදිනේ. ඒක පැහැදිලිව වැරදි. ඉතින් අපි ඔයාලා වගේම මේ ළමයි කියලා එකක් වැරදි කියලා. හරි. කිසිම කෙනෙක් කිව්වේ නෑනේ. දැන් මෙතන 10ක් තියෙනවනේ. 10න් එකයි වැරදි. 10න් 9ක් හරි කියලා කිව්වේ නෑනේ. කිව්වේ නෑනේ. ඒ කියන්නේ අපේ මයින්ඩ් එක හැදිලා තියෙන අපේ මයින්ඩ් සෙට් එක හැදිලා තියෙන්නේ පැහැදිලිව මිනිස්සෙගේ අඩුපාඩු දකින්නමයි ළමයි. අපි හැමෝගෙම හරිද? දැන් මෙතන හරි නේද? දැන් අපි ගමුකෝ දැන් කාගේ හරි ස්පීච් එකක් ගමුකෝ. දැන් ඔය ස්කූල් වල හරි කාගේ හරි ස්පීච් එකක් කරනකොට එක වචනයක් වැරදුනොත් හිනහ වෙනවනේ. උදාහරණ මම කියන්නේ. නමුත් එයාගේ ස්පීච් එකේ තියෙන අනිත් වාක්‍ය හරි කියලා කවුරුත් කියන්නේ නැහැ. එතනම නෝ. ඒ කියන්නේ සොසයිටි එකෙත් හැටි සාමාන්‍යයෙන් අඩුපාඩුවක් වෙනකන් තමයි බලන් ඉන්නේ කියන්නේ. හැටි අපි තේරුම් ගන්නවා අපේ මයින්ඩ් එක තේරුම් ගන්න ඕනේ. කියන්නේ අපේ මයින්ඩ් එක තේරුම් ගන්නවා මේක හොඳ නෑ. මෙයා මෙහෙම දේවල් කරලා තියෙනවා. කියන මක්ක මිනිස්සෙක් ළමයි හොඳ 100ක් කරලා එකක් මොකක් හරි වුණු ගමන් ඉවරයි. ආයෙත් ලංකාවේ නම් මුල ඉඳන් ආයෙත් ඔක්කොටම ඇටැක් කරනවා සුපිරියටම හරි. හැමතැනම එහෙමයි ළමයි. හරි එහෙමත් තැනක තමයි සාමාන්‍ය එහෙම අන්ඩර්ස්ටෑන්ඩින් එකේ ඒ ගමන යන්නේ. බාඩ ඔයාලගේ යාළුවෝ වාඩි වෙලා ඉන්න යාළුවට හොඳ 100ක් මොන හරි කරලා එකක් මොකක් හරි මිස් වුණු ගමන් කතා කරන්නේ නැතුව ඉඳී නේ. අපි දන්නවනේ නේ. වචනයක් එහෙම වෙන්න බෑ. මේක ඇත්තට මට මතක් වුණේ මේකත් ලියපු එකත් එක්ක 9 times වල ෂෝට් මෙතඩ් එකත් කියලා දීලා ඉන්න. ෆින්ගර් මෙතඩ් එක හරි. ඇඟිලි වලින් ගන්න පුළුවන්. ඒක දන්නවද? දැන් මේ මත් දෙක තියෙනවානේ. මගේ නෙමෙයි ඔයගොල්ලෝ අපි හැමෝගෙම තියෙනවානේ. දෙකක් තියෙනවානේ. එතකොට දැන් හිතන්නකෝ දැන් 9 times 2 කියමුකෝ. සෙකන්ඩ් ෆින්ගර් එක අපි මෙහෙම ෆෝල්ඩ් කරනවා. මේ පැත්තේ. මේ 1 2 3 4 5 6 7 8 9 10. සෙකන්ඩ් ෆින්ගර් එක අපි මෙහෙම ෆෝල්ඩ් කරනවා. මේ පැත්තේ කීයද? ෆින්ගර්ස් කීයද? 1 finger. මේ පැත්තේ ඔක්කොම ටික 8. 1 and 8 80. හරි ෂෝක්. ඒක තමයි. 9 times 3. third finger එක fold කරනවා. තුන්වෙනි finger එක නමනවා. දැන් මෙතන 20 මෙතන කීයද? 7 27. 9 times 5. fifth finger එක fold කරනවා. නමනවා. එතකොට මෙතන 4යි. මෙතන 5යි 45යි. මේක බලමු. 9 times 8. මෙහෙම. 8 වෙනි finger එක නෙමෙයි. පේනවනේ? මේ පැත්තේ 7 මේ පැත්තේ 2 72 තේරුණාද? 9 times 10 10th finger එක fold කරන්න. මේ පැත්තේ 90 මේ පැත්තේ මොකුත් නැහැ.